I'm Suranga from Englishman. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඉතා වැදගත් දෙයක්. අපි යම් තැනක කතාබහේ යෙදෙමින් ඉන්නකොට ඉංග්‍රීසි භාෂාවේදී යම් අය කියන දේවල් වලට එකඟ වෙන්න. හරි හරි ඒක නම් ඇත්ත තමයි. හරියටම හරි. ඔයා කියන එක හරියට හරි. කියන වගේ අපිට ගොඩාක් වෙලාවට කියන්න වෙනවා. ඒවයි තියෙන වාසිය තමයි අපිට ඒවා විතරක් කියලා පොඩ්ඩක් පැත්තකට වෙන්න පුළුවන්. දිගට කන්වර්සේෂන් එකට යන්නේ නැතුව. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් 15ක් අද අපි කතා කරන්න හදන්නේ උදාහරණ වාක්‍යත් එක්ක. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබට මේ වගේ සිංහල ඇහෙනකොට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න දේ හරි දුරයි. ඔබට ඉංග්‍රීසියෙන් කතා කරන්න නම් ටෝටල් ඉංග්ලිෂ් ඇහෙන්න ඕනි. මුළුමනින්ම ඉංග්‍රීසි කියන දේ ඇහිීමෙන් තමයි අපිට මේ ඔළුව ඇතුලේ අපේ නියුරෝප්ලාස්ටිසිටි වලින් මේ නිවරල් පාත්වේස් ඒ මාර්ග සකස් වෙන්නේ. ඒකින්ද මම දැන් මේ කරන වැඩෙන් වුණත් ඔබට මේ විදිහට සිංහල ඇහෙනකොට ඔබට හරියටම අර ඉංග්ලිෂ් ට්‍රේස් එක එන්නේ නැහැ. ඒක ට්‍රේස් වෙලා එන්නේ නැහැ හරියටම. ඒකින්ද මම මේවා කියා දෙනකොට වුණත් සිංහලෙන් පැහැදිලි කරලා පොඩ්ඩක් දේවල් ඉංග්‍රීසියෙන් කියනවා මේ හැම 15 සඳහාම. ඒක ඇල්ල ඔබට තේරුණත් එකයි නැතත් එකයි. තේරෙන අය ඒක තේරුම් ගන්න අනිත් අය නිකන් ඇහෙන්න දෙන්න. මොකද මේක අමු සිංහල නුවණු පිණිස. ඒ කියන්නේ ඔබ හිතන දේ මුළුමනින්ම සිංහල වලට විතරක් යන්නේ නැති වෙන්න තමයි මම මේ දේ කරන්නේ. ඒකින්ද මම දැන් අද කතා කරන්න හදන්නේ that's right කියන තැන ඉඳන් පටන් ගත්ත 15ක්. ඒ 15 ඔබට වැදගත් වේවි යම් තැනකදී ඒක තමයි ඒක හරි ඇත්ත තමයි කියන එක කියන්නේ. මොකද අනිත් අය කතා කරන දේවල් වලට අපි එකඟ වීම හරිම polite හරිම හොඳ දෙයක්. ඉතින් අපි එකඟ නම් හොඳයි අපි එහෙනම් බලමු මොනවද මේ කියලා. මේව තමයි අපි එකඟයි වා කියන එක හරි කියන එක කියන්න පාවිච්චි කරන දේවල්. ඒව තමයි ඔව් ඒක හරි. ඔයා කියන එක හරි කියන අයිඩියා එක තමයි මේ හැම එකේම තියෙන්නේ. That's right. Exactly. True. You're right. I agree. Sure. Of course. Definitely. Absolutely. I think so too. You can say that again. Without a doubt. No doubt about it. I couldn't agree more. That's correct. හොඳයි අපි මේ එකින් එකට එහෙමනම් යන්න බලමු මොනවද මේවයි තියෙන්නේ කියලා. Agreement එකඟ වීම. That's right. හරියට හරි. So you're going to the meeting at 10, right? Yes, that's right. So you're going to the meeting at 10. Wow, the height අද ඔය තියෙන මීටින් එකට යනවාද? යනවනේ, right? Yes, that's right. Oh, හරි මම යනවා. So you're going to the meeting at 10. So here what happens is basically somebody is asking about someone else's plans. When you are learning about plans, when you're asking about plans, you have to use present continuous tense. මේ present continuous tense පාවිච්චි කරන් plan එකක් අහන්න. plan එකක් කියන්න. I'm going to Colombo tomorrow. ඒ වගේ. මෙතන වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. Yes, that's right. So therefore somebody is asking about someone's plans and then he says that he is going to the party and when he asks he would say, yeah, that's right. What you think is right. That's the thing. Yeah, that's right. That's right. Hari hari. Oh, hari. Eka hari. That's right. Second one. Exactly. හරියටම හරි. එහෙමම තමයි. So we should talk to him first, then send the email. Exactly. So we should talk to him first. අපි එයාට මුලින් කතා කරමු. Then send the email. ඊට පස්සේ email එක ආරෙමු. Yeah. Exactly. හරියටම හරි. ඒක හරි හොඳ වැඩක්. හරියටම හරි. ඒක නම් මම අනුමත කරනවා. ඒ අයිඩියා එක. So we should talk to him first, then send the email. Here, they are going to send an email to someone. And what they want to know is which one is good, sending them email or talking to him first. So they agree on a particular point. That is, they believe that sending them, before sending them the email, they should talk to the guy first. That is agreed. That is the thing. Yeah. Third one, true. ඇත්ත තමයි. හරියට හරි. True. ඇත්ත. English is important if you want a better job. True. That's why I'm learning now. English is important if you want a better job. ඉංග්‍රීසි හරි වැදගත් ඔයාට වඩාත් හොඳ ජොබ් එකක් ඕන නම් a better job කියන්නේ වඩාත් හොඳ එකක්. good job කියන එකම නෙමෙයි. සමහරට මෙයාට දැනුත් good job එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකද English is important if you want a better job.
True. That's why I'm learning now. ඒක තමයි මම මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ඒක තමයි. So here they are talking about English language, not English, yeah, English language. English is important, whether English is important or not. So somebody says English is important. English would be important if you want a better job. If you are trying to find a good job, better job, the better job than you are doing now, what you're doing now. And I think English would be helpful. That is what he says. And so the second one says, true, that's why I'm learning now. Now he is learning English language at the time of speaking. So that's the reason why he says that. So I am learning now. Okay. හතරවෙනි එක. You're right. හරියටම හරි. We should start early to avoid traffic. You're right. Let's leave at 7. We should start early to avoid traffic. මේ වාහන තදබදේ මගාරන නම් අපි කලින් යන්නේ. You're right. හරියට හරි. අපි 7ට යන්නේ නම්. We should start early to avoid traffic. They're talking about traffic, and maybe they are going to work, that is to office or to school, or maybe they are teachers or somebody. And one of the problems is the traffic. And we know that around 7 in the morning, 7 to 8:30 or 9 o'clock, it's really difficult to go to town or go to the place where you want, because of heavy traffic. So then someone suggests that it is better to leave early, that is around 7 o'clock or whatever it is. And the second one says, confirms it. And you're right, he says, that's it. And let's leave at 7. Yeah. පස්වෙනි එක. I agree. මං එකඟයි. මං ඒක හරියට හරි කියන අයිඩියා එක. මේ ඔක්කොම yes කියන එක තමයි. You're right කියන එක තමයි. Okay කියන එකම තමයි මේ ඔක්කොම. අපිට එක විදියට කියන්න බෑනේ. එක විදියට කියන්න එපා නේද? Right. I agree. This movie is too slow. I agree. It's a bit boring. This movie is too slow. මේ ෆිල්ම් එක මහා slow නේවා. ගන්න දෙයක් නෑ නේ. පොඩි යෑමක් නෑ නේ. නිකන් යනවා මදි මේ ෆිල්ම් එකනේ. I agree. මං එකගයි. It's a bit boring. ඒක මාර boring. මාර නීරසයි නිකන් වැඩක් නෑ. මේකේ තියෙන දේ තමයි a movie is too slow. I agree. It's a bit boring. මේ boring කියන එක පිළිබඳව දැන් අපි හිතමුකෝ යම් ලක්ෂණයක් interesting කියන එක ගැන කතා කරනවා කියලා. ඒකට පුද්ගලයා නම් අඩ්. they නම් interesting. The film is interesting. Mama interested. I'm interested. Yeah, really. Yes. And the film is interesting. Bored, boring. The film is really boring. I am bored. මට එපා වෙලා මං ඉන්නේ. Something like that. So they're talking about a movie. Maybe they are watching a movie, a film, and they find that it is not good. It is not interesting. Why? It is really, really slow in a way. New things do not come naturally. Now, when we are watching a film, we want new experiences, new things, right? But this film is not of the sort. So therefore, this movie is too slow. Someone says, I agree. The second one has the same feeling. That is why he says that I agree. It's a bit boring, he says, okay. Higher. Sure. හරියටම හරි. ඇත්ත තමයි. Sure. ඒක නම් sure. Can I use your pen for a second? Sure. Here you go. Can I use your pen for a second? මං වාගේ පෑන පොඩ්ඩක් ගන්නද? Sure. Here you go. ගන්න මේ ගන්න මේ තින්. Right. Can I use your pen for a second? Sure, here you go. And here what happens is the event is that somebody needs a pen or pencil. I think here in this case, this is a pen. And he wants a pen. And this is really a request. Sort of a request among friends, I think. That is the reason why they use can. Can I use a pen? Could I use your pen? May I use your pen? You can ask different ways that you can make a request. But here among friends, most probably, can I use your pen for a second? Sure, here you go. That's the thing. Yeah, request. හත්වෙනි එක. Of course. මේක අපි දන්න දෙයක් නේ නිතරම. ඇත්ත තමයි. හරි. ඒක හරි. එහෙම තමයි. මොනවද කියන්නේ? ඒ වගේ. Can I ask you something? Of course. What's it? Can I ask you something? මං වාගෙන් පොඩි දෙයක් අහන්නද? Of course. What's it? මොකක්ද? Here what happens is somebody wants to know about something. But before asking the real question, and he wants to know whether he likes his asking questions.
There are times that people do not like asking questions, being asked. Someone asks any questions, I don't know. So that's the reason why he says, can I ask you something? It was the kind of any yeah, of course. What's it? So then second one says, of course, sure. And he confirms, he says, he is in agreement. He says that, okay, ask anything. Yeah, something like that. Of course means ask anything. What's it? අටවෙනි එක definitely definitely අනිවාර්යෙන්ම මොකද්ද මේ කතන්දරේ are you coming to the party tonight definitely I wouldn't miss it are you coming to the party tonight ඔයා පාටි එකට එනවද අද රෑ are you coming to the party tonight දැන් මේකත් plan එකක් අහන්නේ කියන්නේ present continuous පාවිච්චි කරන්නේ කෙනෙක්ගේ plan එකක් අහනවා නම් අපි පාවිච්චි කරන්නේ present continuous tense yeah. Are you coming to the party tonight? Definitely. I wouldn't miss it. මම නම් ඒක මිස් කරගන්නේ අනිවාර්යෙන් මං එනවා. So here what happens is they are talking about a party. Maybe the first guy is going to the party. Are you coming to the party tonight? Probably he is going to the party. Then he wants to know where the second guy is coming to the party. That's the reason why he's asking this question. Are you coming to the party tonight? Are you coming? He's asking about a plan of the second guy. Definitely. Second guy confirms that he is coming. Yeah, that's the thing. Yeah, I wouldn't miss it. මම මෙහෙම කියවන්නේ ඔබට දැන් මම මේ සිංහලෙන් කියනකොට පොඩි ස්පෝකන් ඉංග්‍රීසි වලට පොඩි කොස්සක් එනවා ඇත්තම කතාවද. හරිද? ඒ කොස්ස පොඩ්ඩක් මකන්න. මේ කොසු පාර මකලා දාන්න තමයි මම මේ ඉංග්‍රීසියෙනුත් දෙයක් කියන්නේ ෆ්ලෝ එකෙන්. ඒ කියන්නේ මේ කොළවල ලියාගෙන හිතලා කියන දේවල් නෙමෙයි. ඒකින්ද ඔය හිතන දෙයක් කියන්නේ. Absolutely. Absolutely. Ninth one. So you think learning English will help? Absolutely. It opens many doors. So you think එතකොට ඔයා හිතන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වැදගත් වෙනවා කියලාද? So you think learning English will help? Yeah, absolutely. It opens many doors. අනිවාර්යෙන්ම මාර ගොඩ දේවල් ගොඩක් පුළුවන් වෙනවා. මේක කියන විදිහට මාර දොරවල් ගොඩක් ඇරෙනවා කියන අයිඩියා එකම තමයි. So think learning English will help. Yeah, here the story is basically somebody wants to learn English and he wants to know whether learning English is useful. Learning English is a good thing and will it help him? Yeah. So he asks someone, so you think learning English will help? Maybe someone who has learned English language, who is learning English language or somebody. And second one, I mean, absolutely. He knows that it is really important. Learning English is important. It opens many doors and many avenues you will have. Learning English really much very good. It's really good. It opens many doors, and not only this thing that you are going to do. Maybe you would be able to do different things when going to when learning English language. Yeah. දහවැනි එක I think so too. I think so. මමත් එහෙම හිතනවා. මේ too කියන්නේ මමත් කියන එක. I think so මම එහෙම හිතනවා. I think so too මමත් එහෙම හිතනවා කියන idea එක. ඒ කියන්නේ yes කියන එක තමයි. This teacher explains very clearly. I think so too. Like a style. This teacher explains very clearly. මේ teacher ලස්සනට explain කරනවා නේ ආවාර ෂෝක්නේ. I think so too. මටත් එහෙම හිතෙනවා ඇත්තටම. I like her style. එයාගේ style එකට මං කැමතියි. Oh. Now here they're talking about a teacher. Maybe English, maybe Urdu, maybe a language, or maybe science, or something like that. That's it. We have no idea what they're talking about, what type of teacher they are referring to. But so you think this teacher explains very clearly, and his idea, the first guy says that a teacher is really good. Her explanations is really good, and the way she teaches, and the teaching skills really good. I think so too. The second guy has also realized the thing, realized the fact. He has the idea. He also thinks that she's doing in a nice way. So that is the thing. So that is why he says, I like her style. Not only that, he also gives another piece of information that he says that her style is also good, maybe her body language and maybe the way she teaches using different types of examples, and probably that's the thing. You can say that again.
You can say that again. Use for strong agreement. Strong agreement වලට තමයි කියන්නේ. You can say that again. ඕකේ කියන්න දෙයක් නෑ ආයි කියන වගේ අදහසක්. ආයි මොනවා කතා කරනවද ආයි කියන වගේ එකක් කියලා වැඩක් නෑ අනේ. එනවා කොච්චර කිව්වත් ඒකම තමයි. ඒ කියන්නේ ඒක මාර ඇත්ත කියන අයිඩියා එක තමයි කියන්නේ. You can say that again. It's really hot today. You can say that again. You can say that again. It's really hot today. அது මාර රස්නේනේ. You can say that again. කියලා වැඩක් නෑ. ඒක තමයි ඇත්ත. So here what happens is they are talking about the weather. Just like today's weather. These days, even in Sri Lanka, it's really, really hot. As you must have felt that. So it's really hot today. Today it is really hot. He says just not to ask something. He just says that it's really hot today. Basically, when people meet, they talk about weather, different countries in small talks. That's the thing. That's even in a bus hold, that people talk about weather, something like that. It's really hot today. Starting conversation. You can say that again. You can say that again. Yeah, so you can say that again. Something like that. That our second guy confirms that he also must have felt that. He knows that today is really, really a hot day. That's the reason why he says so. Without a doubt. කිසි සැකයක් නෑ. ඒක හරියටම හරි කතා කරන්න දෙයක් නෑ. Will this training help me speak better? Without a doubt. Will this training help me speak better? Will this training help me? මේ training එක මට වැදගත් වෙයි with speak better හොඳට කතා කරන්න. Without a doubt. ඒකේ ආයි අහන්න දෙයක් නෑ. ඕදන්න දෙයක් නෑ. Yeah. Will this training help me speak better? Here, what happens is basically conversation going between two people, and someone wants to know whether this course is good, this training is good, whether people start speaking after following this training or this course. Yeah, that is the thing. The second one, I think he has a very good idea about the course, the training and everything. So therefore, that is the reason why he says without a doubt. සැකයක් නෑ කියලා කියන්නේ ඒ හින්දා තමයි. පැහැදිලිද? Right. 13. No doubt about it. කිසි සැකයක් නෑ ඒ ගැන. ඒ කතා කරන්න දෙයක් නෑ ඒකේ. She is the best student in the class. No doubt about it. ඒකේ සැකයක් නෑ. She is the best student in the class. Class එකේ ඉන්න bestම ළමයා එයා තමයි. No doubt about it. ඒකේ කතා කරන්න දෙයක් නෑ නේ. එමයි ඒ කියන්නේ. She's the best student in the class, no doubt about it. So here the conversation goes between somebody, maybe teachers, among teachers, or maybe students or parents or whatever. So what they want to talk about is about a student, that the student is performing in a very good way. So that's the reason why the first one says that she is the best student in the class. Everybody knows that she is the best. That is why the second one says no doubt about it. And he also believes the idea, and it is confirmed. It is she is the best. Yeah, that's it. 14. දාහතරවෙනි එක. I couldn't agree more. නිකන් අපි බලපුවම මේකේ පේන්නේ I couldn't agree more. මට agree more වැඩිදුරටත් එකඟ වෙන්න බෑ වගේ එකක් පේනවා අපිට මේක. I couldn't agree more. මට තව දුරටත් මෝ කියන තවත් ඕක එකඟ වෙන්න දෙයක් නෑ. මට ඕක කතා කරන්න දෙයක් නෑ කියන අයිඩියා එක. I couldn't agree more. We need more practice to speak fluently. I couldn't agree more. We need more practice to speak fluently. We need more practice to speak fluently. අපිට ඕනේ ලොකු ප්‍රැක්ටිස් එකක් ඉංග්‍රීසි හොඳින් කතා කරන්න fluently. හොඳ flow එකක් එක්ක ගලාගෙන යන්න කතා කරන්න. I couldn't agree more. ඒකේ අහන්න දෙයක් නෑ. කතා කරන්න දෙයක් නෑ. So here the thing is actually they are talking about spoken language. Speaking is actually a sort of a flow. Now when I'm talking about all these things, I'm not looking at papers or I'm not having sort of things, but I'm talking about what I can see. That is the thing. That is the flow. So that is you should acquire. When you are listening to Sinhala, it is disturbed.
කියවනකොට මම මොනවා හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔබට මේක පේන්නේ. ඒ කියන්නේ සිංහලෙන් මම කතා කරන ටික නිසා ඇති වෙන හානිය පොඩ්ඩක් කවුන්ටර් බැලන්ස් කරන්න. අනිත් පැත්තට යවන්න ඔයගොල්ලන්ගේ ඔළුව ආපහු මම සිංහලෙන් කතා කරනකොට ඔයගොල්ලන්ගේ ඔළුව ඉංග්‍රීසි වලින් බැහැර වෙලා අවුල් වෙලා යනවා. ඒක අවුල් වෙලා යනවා කියලා කියන්නේ ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි වලට හානියක් වෙනවා ඒකෙන්. ඒ හානිය මගහරින්න තමයි මම මොනවා හරි I'm talking about things in English while I'm explaining things away in Sinhala. ඒකින්ද චුට්ටක් ඒ පාරවල් ටික අතු ගෑවිලා චුට්ටක් යනවා නේද? right. 15. That's correct. ඒක හරි. ඒක හරි. ඒක මොකද කතා කරන්න දෙයක් නැහැ. Is Colombo the capital of Sri Lanka? Yes, that's correct. ඒක තේරෙනවා නේද? කොළඹ ශ්‍රී ලංකාවේ අගනුවරද? දැන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර. Yes, that's correct. Oh, ඒක හරි. දැන් නම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේනේ. යා අපි ඒ වැඩක් නැහැ මේකට. යන්කෝ බලන්න අපි. Is Colombo the capital of Sri Lanka? ලංකාවේ අගනුවර ශ්‍රී ලංකා අගනුවර කොළඹද? Yes, that's correct. ඒක හරි. Yeah. Oh, එහෙම තමයි. Here they are talking about countries here, especially in Sri Lanka. And somebody wants to know what the capital is, capital of Sri Lanka. So in different countries there are capitals. Say, no idea, I can remember different capitals of different countries, but however, I know what our capital is. So, but it is not this particular thing, but for the purpose of learning English, it's quite okay. Is Colombo the capital of Sri Lanka? Somebody asks. A second one answers confirming and showing that what he says is correct. Yes, that's correct. Aha. එතකොට අපි මේ කතා කරපු දේවල් තුළ මම පෙන්නුවේ මෙන්න මේ 15 මේ ඔක්කොගෙම කියන්නේ ඔව් ඔයා කියන එක හරි කියන එක එකඟ වෙන එක. අපිට දේවල් මිනිස්සුත් එක්ක කතා කරනකොට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට අහක බලන්න හුක් ගාලා hina වෙලා හරියන්නේ නැහැ නේද? right. ඒකෙන්ද අපිට මේ වගේ දේවල් ගොඩක් තියෙන්න ඕනේ. That's right, exactly, true. You're right. I agree. Sure, of course, definitely, absolutely. I think so too. You can't say that again without a doubt. No doubt about it. I couldn't agree more. That's correct. එහෙමනම් අපි අද නවතිනවා. ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න. notifications on කරන්න. එතකොට මම videos මගේ ඔබට එනවා. ඒ වගේම bell icon එක press කරන්න, share කරන්න, like එකක් දාන්න, most importantly comment සිංහලෙන් හෝ මේකට comment කරන්න. එහෙමනම් අපි අදට නවතිනවා. Bye.